ඉතිහාසයේ පැත්තක උතුරු යුරෝපයේ හිම වැටෙන යුද බිමක පලිහ කඩු සහ බැටල් ඇක්ස් දරාගත්තු වයිකින් යෝධයෙක්. අනිත් පැත්තේ දකුණු ආසියාවේ උණුසුම් භූමියක ශරීරයම ආයුධය කරගත් අංගම්පොර සටන් ශිල්පියෙක්. සිතන්න මොවුන් දෙදෙනා මුහුණට මුහුණ සටන් වැදුනහොත් කවුරුන් ජයග්‍රහණය කරයිද? ඩ්‍රැගන් කොම්බැට් තුලින් අද අපි කතා කරන්නේ අංගම්පොර සටන් ශිල්පියෙකු සහ වයිකින් වරයෙකු සටන් කළහොත් කාටද වැඩි වාසියක් වෙන්නේ සහ ජයග්‍රහණය කුමන පාර්ශවයකට හිමි වේවිද යන්නයි. ඉස්සෙල්ලාම අපි බලමු වයිකින් වරු කියන්නේ කවුද කියලා. වයිකින් වරු කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 700ක් 1000ක් අතර කාලයේදී ජීවත් වුණු ස්කැන්ඩිනේවියානු එහෙමත් නැත්නම් නෝර්වේ, ඩෙන්මාර්කේ වගේ රටවල් නිචබිම කරගත් දක්ෂ සටන්කරුවන් පිරිසක්. මොවුන් විශේෂයෙන්ම එකල එංගලන්තය, ප්‍රංශය සහ අයර්ලන්තය ඇතුළු මුළු යුරෝපයේම තම අනසක පතුරවාගෙන හිටපු කණ්ඩායමක්. මොවුන්ගේ වාසස්ථාන බොහෝ විට ගංගාවක් හෝ මුහුදක් අසල පිහිටුවාගෙන තිබුණා. වයිකින් වරුන්ගේ ප්‍රධාන ජීවනෝපායන් ලෙස ගොවිතැන, මසුන් ඇල්ලීම, ව්‍යාපාර සහ මංකොල්ල කෑම වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. අනිත් අතට වයිකින් වරු කියලා කියන්නේ ලෝකේ හොඳම නාවිකයින් කොටසක්. අනික් අතින් ගත්තහම අංගම්පොර සටන් ශිල්පියෙකු ගැන කතා කරවොතින් ඔවුන් තම රාජධානී සතුරන්ගෙන් ආරක්ෂා කිරීමට විශේෂ පුහුණුවක් ලබපු පිරිසක්. බුදුදහමින් පෝෂණය වුණු ලාංකික සටන්කරුවා ගොවිතැන, සත්ත්වපාලනය වගේ දේවල් ප්‍රධාන ජීවනෝපාය කරගනිමින් ජීවත් වුණා. ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය වුණේ තමන්ගේ දේශය සහ බුදුදහම සතුරන්ගෙන් ආරක්ෂා කිරීමයි. ශරීර ප්‍රමාණය. මොවුන් දෙදෙනා අතර සටනක් සිදු වුණොතින් ශරීර ප්‍රමාණය අතින් වැඩිවාසි වයිකින් සටන්කරුවාට හිමි වෙනවා. ඒකට හේතුව සාමාන්‍ය වයිකින් වරයෙකු අඩි 5යි අඟල් 9ක් තරම් උස බර කිලෝ 85ක් පමණ වූ දැවැන්ත ශරීරයකින් යුක්ත වීම. මීට සාපේක්ෂව අතීත ලාංකිකයාගේ ශරීර ප්‍රමාණය උසින් අඩි 5යි අඟල් 3ත් 5ත් අතර සහ බර කිලෝ 55ත් 70ත් අතර පැවතුණා. සාමාන්‍යයෙන් උස වගේ දේවල් සටනකදී එතරම්ම බල නොපෑවත් උසින් වැඩි පාර්ශවයට සටනේ වැඩි වාසි හිමි වෙනවා. ජානමය වශයෙන් ලැබී ඇති ශරීර හැකියාවන්. වයිකින් වරයෙකුට ජානමය අතින් ගත්තාම සීතල පරිසරයකට හුරුවීම, විශාල බර සහිත ආයුධ දැරීමේ හැකියාව වගේම නිරන්තරයෙන් සිදුවන සටන් වලට මුහුණ දීමට සුදුසු ශක්තිමත් මානසික ශක්තියක් ලැබිලා තියෙනවා. අනිත් පැත්තෙන් අංගම්පොර සටන් ශිල්පියෙකුට ජානමය වශයෙන් සැහැල්ලු වේගවත් කන්ට්‍රෝල් තිබෙන ශරීරයක්, එක් කාර්යයක දීර්ඝ කාලයක් පීඩාවකින් තොරව නිරත වීමේ හැකියාව, උණුසුම් දේශගුණය හමුවේ ශක්තිමත්ව සිටීමට ඇති දක්ෂතාවය වගේ දේවල් දක්වන්න පුළුවන්. දේශගුණික සාධක අතහැරියොත් ජානමය පසුබිමෙන් ලැබී ඇති උරුමය අතින් ගත්තොත් නැවතත් වයිකින් වරු ඉදිරියෙන් ඉන්නවා කියන එක තමයි මගේ නම් අදහස. දේශගුණික බලපෑම. අපි දන්නවා මේ පාර්ශව දෙකම ඉන්නේ දේශගුණය අතින් ගත්තහම හාත්පසින්ම වෙනස් කලාප දෙකක බව. නමුත් මෙහෙම සිතන්න, ලෝකෙ හැම රටකටම ශීත කාලයක් උදා නොවුනත් බොහෝ විට කෙටි උණුසුම් කාලවකවානුවක් හෝ උතුරු යුරෝපයට උදා වෙනවා. ඒ වගේම වයිකින් වරු කියලා කියන්නේ එක් රටකට පමණක් සීමාව පිරිසක් නොවේ. ඔවුන් විවිධ දේශගුණික පරාසයන් ඔස්සේ නාවික ගමන්වල නිරත වෙමින් රටවල් ආක්‍රමණය කරපු ජන කොට්ටාසයක්. නමුත් අපි දන්නවා ශ්‍රී ලංකාවට ශීත කාලයක් උදා වෙන්නේ නැහැ. ඒ වගේම අතීත ලාංකික සටන්කරුවන් වැඩි වශයෙන් නාවික ගමන් සිදු කරපු බවටද වාර්තා හමුවන්නේ නැහැ. එබැවින් ඔවුන්ට ශීත කාලයකට හැඩගැසීම එතරම් පහසු කාර්යයක් නොවේ. මේ කාරණා ගැන සවිස්තරාත්මකව බැලූ විට ඉක්මනින්ම දේශගුණයට හැඩගැසීම යන කාරණාව තුලදීත් වයිකින් වරුන් ඉදිරියෙන් සිටින බව සඳහන් කළ යුතුයි. ආයුධවල ප්‍රබලත්වය. වයිකින් වරුන්ගේ ආයුධ ගැන කතා කරොතින් බැටල් ඇක්ස්, ස්වෝඩ්, ස්පියර්, ඊතල වගේ දේවල් දක්වන්න පුළුවන්. මේ ආයුධ ගැන කතා කරොත් බරින් වැඩි සහ වේගවත් සටනකදී මෙහෙයවීම සාපේක්ෂව අපහසු ආයුධ වෙනවා. විශාල පිරිසක් සමග සටනකදී ප්‍රයෝජනවත් වුණත් තනිව ගත් කල මේ ආයුධ යම්තාක් දුරකට අසාර්ථක වනවා. අනෙක් පසින් අංගම්පොර සටන් ශිල්පියා ආයුධ 21ක් පමණ භාවිතා කළ බව සඳහන් වනවා. ඒ අතරට පතුණු කඩුව, සිංහල කඩුව, හෙල්ල, මුගුරු, යෂ්ටිය, කිනිස්ස, රිට වගේ ප්‍රතිවාදියාට දැඩි හානියක් කළ හැකි ප්‍රබල ආයුධ ඇතුළත් වනවා. ආයුධ මේ වාසිය අතින් ගත් කල ලාංකික අංගම්පොර ශිල්පියා ඉදිරියෙන් සිටින බව පැහැදිලිව දක්වන්න පුළුවන්. සටන් තාක්ෂණය. මේ දෙන්නගේ ෆයිට් එකේදී වැදගත්ම කාරණාවක් තමයි මොවුන් භාවිත කරපු සටන් තාක්ෂණය. වයිකින් වරු ගොඩක් වෙලාවට තමන්ගේ ශරීර ශක්තිය උපයෝගී කරගනිමින් සටන් කළා. ඔවුන් විශේෂයෙන් එකල ග්‍රැප්ලින්, රෙස්ලින් වගේ ටෙක්නික්ස් භාවිත කළා කියලා සඳහන් වෙනවා. කොහොම වුණත් වයිකින් වරු බොහෝ විට ශක්තිමත් උනේ ඔවුන්ගේ ආයුධ සහ සාමූහිකත්වය යන සාධක මූලික කරගෙනයි.
අනෙක් පසින් අතීත ලාංකික සටන් ශිල්පියා කියන්නේ එකල ලෝකයේ තිබුණු දරුණුම සටන් කලාවක් වූ අංගම්පුර ප්‍රගුණ කරපු පිරිසක්. එක් පහරකින් යෝධයෙකු උද බිමට දාන්න පුළුවන් තරම් ප්‍රබල තාක්ෂණයක් ඔවුන් ළඟ තිබුණා. වයිකින් වරයා කොපමණ ශක්තිමත් වුණත් අංගම්පොරවල තිබුණා යයි සැලකෙන මාරාන්තික නිල තාක්ෂණ ඉදිරියේ ඔවුන් නිසකවම පරාජයට පත් වෙනවා. ඉතින් මේ කරුණු ගැන සවිස්තරාත්මකව බැලුවහොත් වයිකින් වරුන්ට සාපේක්ෂව අතීත ලාංකික සටන් ශිල්පීන් ඉදිරියෙන් සිටින බව පෙනී යනවා. ශරීර ශක්තිය උස වගේ දේවල් සටනකදී වාසිදායක වුණත් ප්‍රබල සටන් තාක්ෂණික ක්‍රම ඉදිරියේ නිසකවම පරාජයට පත් වෙන්න සිද්ධ වෙනවා. එසේනම් මේ සූදානම අදට ඔබෙන් සමුගෙන යන්න. වීඩියෝ තුල අන්තර්ගත නොවුණු විශේෂ කාරණා තිබෙනම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එසේනම් ඔබට සුබ දවසක්.